අපි හැමෝම හිතන්නේ නිින්ද කියන්නේ දවස අවසානයේ අපේ ශරීරයට ලැබෙන විවේකයක් විතරයි කියලා. හැබැයි ඇත්තටම නිින්ද කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු අපේ ජීවිත කාලයේ තීරණය කරන ප්‍රබල ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. අද අපි කතා කරන්නේ ගැඹුරු නිින්දේ රහස සහ ඒ අපේ ආයුෂ වැඩි කරන්නේ කොහොමද කියන විද්‍යාත්මක පසුබිම ගැනයි. අපි ගැඹුරු නිින්දට ගියහම අපේ මොළය ඇතුලේ පුදුමාකාර පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ වෙනවා. මේකට විද්‍යාත්මකව කියන්නේ ග්ලිම්පැටික් පද්ධතිය කියලා. අපි දවස පුරා ඇහැරිලා ඉන්නකොට අපේ මොළයේ සෛල අතර විවිධ විෂ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය එකතු වෙනවා. හරියට නගරයක කුණු එකතු වෙනවා වගේ. අපි ගැඹුරු නිින්දේ ඉන්නකොට මේ පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඒ සියලුම විෂ ද්‍රව්‍ය සෝදාපාලු කරලා දානවා. මේ පිරිසිදු කිරීම හරියට සිද්ධ වුණේ නැත්නම් තමයි අපේ මතකය දුර්වල වෙන්නේ සහ වයසට යනකොට මොළයේ රෝග ඇති වෙන්නේ. ඒ වගේම ගැඹුරු නිින්දට යන්න නම් අපේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් අඩු වෙන්න ඕනේ. මේ උෂ්ණත්වය අඩු වීමත් එක්කම අපේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ශරීරයේ සෛල අලුත් වැඩියා කරන සහ අපේ ජානමය ව්‍යුහය නැවත සකස් කරන ක්‍රියාවලිය පටන් ගන්නවා. මේක හරියට අපේ ශරීරය ඇතුළේ තියෙන රසායනාගාරයක් වගේ. මෙතනදි තමයි අපේ තාරුණ්‍ය රැකගන්න සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන ශක්තිය උත්පාදනය වෙන්නේ. සරලවම කිව්වොත් ඔබ ලබා ගන්නා ඒ ගැඹුරු නිින්ද තමයි ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ප්‍රබලම පලිහ වෙන්නේ. ඔබ කොපමණ කාලයක් ජීවත් වෙනවාද සහ කෙතරම් නිරෝගීව ඉන්නවාද කියන දේ තීරණය වෙන්නේ ඔබ රැට නිදා ගන්නා විදිහ අනුවයි. ඒ නිසා නිින්ද කියන්නේ කාලය නාස්ති කිරීමක් නෙවෙයි. ඒක ඔබේ දීර්ඝායුෂ වෙනුවෙන් කරන හොඳම ආයෝජනයක්. අදම ඔබේ නිින්ද ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්න.